අද අපි සමරනු ලබන්නේ 78 වන නිදහස් සමරුවයි. අවුරුදු 133ක ඊටමත් කිවුරුරු පීඩාකාරී කොල්ලකාරී යටත් විජිත පාලනයේ 1948 අපේ නිදහස ලැබූ වසරයි. ඒ වගේම සියවස් ගණන් පුරා මේ යටත් විජිතවාදයට එරෙහිව අපේ මුතුන් මිත්තන් තමන්ගේ ලේ කඳුළු දහඩිය මේ මාතෘ භූමි වෙනින් පූජා කරනු ලැබුවා. එදා ඒ අපේ මිතුන් මිත්තන්ගේ තමත් ධෛර්ය සම්පන්න විශ්වාසනීයත්වයේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස අපට අපගේ මූ ජනතා පරමාධිපත්‍ය හිමිකාරීත්වයක් ලැබෙව්වා. 1948 වසර කියලා කියන්නේ අනේක විද කැපකිරීම කරන ලද අපේ විරුවන්ගේ අපේ මිතුන් මිත්තන්ගේ ජයග්‍රහණයේ සහ වීරත්වයේ සංකේතාත්මක වසරයි. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා අපි ජීවිතයේ විවිධ අවදීන් වලට මුහුණ දෙනවා. බොහෝ අය තම තමන් වෙනුවෙන් සටන් කරනවා, අරගලවල නිරත වෙනවා. එය දුලබ දෙයක් නොවේ, ඒ සාමාන්‍ය දෙයක්. එහෙත් යම් කිසිවෙක් මාතෘ භූමිය වෙනුවෙන් ඒ වගේම අනාගත පරම්පරාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් සටන් වදිනවා නම් ඔවුන් සැබවින්ම වීරෝදාර විරුවන් බවට පත්වෙන එක වළක්වන්න බෑ. ඔවුන් යෙදෙන ඉතාමත් උත්තුංග ක්‍රියාදාමයකට. අද අපි දෙපාය තබාගෙන ඉන්න මේ මහ පොළව අපේ මව්බිමේ උස් නිදහස වෙනුවෙන් සටන් වැදුණු අපේ ජනතාවගේ අභිවෘද්ධිය සහ අනාගතය වෙනුවෙන් සටන් වැදුණු අපේ මිතුන් මිත්තන් අපේ සහෝදර සහෝදරියන්ගෙන් මේ මහ පොළොව තෙත් වෙලා තිබෙනවා. උංගලේ කඳුළු දහඩියෙන් මේ මහ පොළොව තෙත් වෙලා තිබෙනවා. ඒ නිසා හැමදාමත් ඔවුන් අපේ හදවත්වල වීරත්වයේ ඉහළම අසුනක අසුන්ගත සිටින බව මා කියන්න කැමතියි. ඒ නිසා විශේෂයෙන්ම අද දිනේ අපේ මව්බිමේ නිදහස සහ ජනතාවගේ උත්තුංග වූ නිදහස වෙනුවෙන් සටන් වැදුණු ඒ සියලු වීරෝදාර වීරවරයන් වෙනුවෙන් අපේ උත්තමාචාරය අපේ ගෞරවය පුද කළ යුතුයි. අපි නිදහසෙන් පසුව 78 වසරක් අපි ගමන් කරලා තිබෙනවා. නමුත් මා හිතනවා අපේ නිදහසේ ඊටමත් වැදගත් කාර්යභාරය වෙන්නේ නිදහස පරිපූර්ණත්වයට පත් වෙන්නේ අපි මොනතරම් ප්‍රමාණකින් ආර්ථික වශයෙන් නිදහස අත්පත් කරගන්න පුළුවන්ද කියන සාධකයේ මත. මා හිතනවා අපේ නිදහසේ පරිපූර්ණත්වයේ සඳහා වූ සටනක් සහ අරගලයක් තිබෙනවා. ඒ සටන අරගලයේ තිබෙන්නේ අප ඔබ මා තුලමයි කියලා මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මෙවර නිදහස් දිනේදී අපේ ප්‍රධාන තේමා පාඨය උනේ ගොඩනගමු ශ්‍රී ලංකාව. අපි මේ ශ්‍රී ලංකාව අපේ ස්වාධීනත්වය අපේ ශීරීභාවය අපේ නිදහස යන ප්‍රතිමූර්තින් මත යලි ප්‍රතිස්ථාපනය කළ යුතුයි, යලි ගොඩනැගිය යුතුයි. ඒ යලි ගොඩනැගීමේදී අපි අපේ සාරය බවට පත් කරගන්නේ කුමක්ද? ඔබ අප කවුරුත් දන්නවා අපිට තාමත් ප්‍රෞಢ ඉතිහාසයකට හිමිකම් කියනවා. අපේ ආදිතම මිතුන් මුත්තන් ඒ යුගයට ගැලපෙන ආකාරයට ඒ යුගයේ පවතින ආකාරයට ඊටමත් ඉහළ තාක්ෂණික දැනුමින් හිබි බව අපේ ඉතිහාසගත කරුණු අපිට පෙන්눔 කරලා තිබෙනවා.
අපට ශ්‍රේෂ්ඨ ප්‍රෞಢත්වයක් ඉතිහාසයක් උරුමකම් කියන ජාතිය. ඒ වගේම ඉතිහාසය මෑත ඉතිහාසයේ මේ සියල්ලංගෙම අපි බැහැර කළ යුතු කරුණු බොහෝමයක් තිබෙන ගමන් අපි අත්පත් කරගත් යුතු සාධනීය ලක්ෂණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා අප ශ්‍රී ලංකාව ගොඩනැගීමේ මාවත වන්නේ අපේ මාතෘ භූමිය සමග තිබෙන ඓන්ද්‍රීය සබඳතාවයන් අපේ ජාතිය ගොඩනැංවීමේදී අපේ ඉතිහාසයේ විසින් එක්කොට තිබෙන මහා සාරය මේ මහ පොළොව මත යලි ප්‍රතිස්ථාපනය කිරීමේ මාවත තමයි අපි ආර්ථිකයේ ගොඩනැගීමේ මාවත ලෙස තෝරා ගනු ලබන්නේ. අපේ මාතෘ භූමිය අපේ ජාතියේ සාරය ඒ මත ගොඩනැගෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මාවතට අපි අවතීර්ණ විය යුතුයි. නිදහසෙන් පසු 78 වසර තුල ජය තියෙනවා පරාජයන් තිබෙනවා. හොඳ තියෙනවා නරක තියෙනවා. අපි කිසිසේත්ම නරක දේ බැහැර කරන්න පැකිලෙන්නේ නැහැ. ඒ වගේම අපි කිසිසේත්ම හොඳ දේ උකහා ගන්න බියවන්නෙත් නැහැ. ඒ නිසා අතීතයේ සාරවත් දේ මත මේ රාජ්‍ය මේ ශ්‍රී ලංකාව යලි ගොඩනැංවීමේ වගකීම අප ඔබ මා සතුව තිබෙන බව මා විශ්වාස කරනවා. අපි කෙසේද ගොඩනගන්නේ? පළමු කොටම අපි අපේ ශක්්‍යතාවයන්, අපේ තියෙන හැකියාවන්, අපේ තිබෙන ශක්තියින් පෙළගස්වා ගත්තොත් අපට තිබෙන ප්‍රධානම ශක්තිය කුමක්ද? අපිට කියන්න පුළුවන් මහා සමුද්‍ර කලාපයකට අපි හිමිකම් කියනවා කියලා. අපිට කියන්න පුළුවන් ඉතාමත් හොඳ දේශගුණික කලාපයක අපි පිහිටා තිබෙනවා කියලා. අපිට කියන්න පුළුවන් අපේ ස්වභාවික සම්පත් වලින් අනුුණයි කියලා. හැබැයි අප විශ්වාස කරනවා ඒ සියල්ලටම වඩා මහගුම සම්පත වන්නේ අපේ රටේ මානව සම්පත. නිසා අපේ රට ගොඩනැගීම සඳහා තිර අධිෂ්ඨානයකට අපි එනවා නම් අපේ මානව සම්පත ලෝකේ ඕනෑම දියුණු ජාතියක් සමග උරෙන් උර ගැටි සෑමතින්ම සම්පූර්ණ වූ මානව සම්පත බවට පරිවර්තනය කළ යුතුයි. නොදැනුවත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතිය, බෙදීම වෙනුවට සමගිය පෙරදරි කරගත්තු නව මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. විශේෂයෙන්ම එහිදී කලාව, සාහිත්‍ය, අපේ ඉතිහාසය, ඒ වගේම නව තාක්ෂණය, අධ්‍යාපනය මේ මානව සම්පත දියුණු කිරීමේදී වැදගත් කාර්යභාරයක් සුළන බව අප කවුරුත් දන්නවා. එසේනම් අපිට අපේ රටේ දියුණු මානව සම්පතක් ගොඩනගන්න කුමකින්ද? දැනුමින්, සහකම්පනයෙන්, තෙතමනින්, නූතන තාක්ෂණය ඒකාබද්ධ කර ගැනීමෙන් අනුගුණ මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ නිර්මාණය කරන්න නම් අපි අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් අපි ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සූදානම්. පැරණි අගති මොනතරම් ප්‍රමාණයට එම නව මිනිසෙක් ගොඩනැගීම සඳහා දරන ප්‍රයත්නයට බාධා කරනවා නම් ඒ සියල්ලට එරෙහිව නව දැනුම, නව තාක්ෂණය, නව මානවය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන පරිවර්තනීය කාර්යභාරය ඉටු කරන්න අප සූදානම්. ඒ සඳහා මේ රටේ පොදු ජනයාගේ සහාය ලැබෙන බව මා විශ්වාස කරනවා. ඒ වගේම ඊළඟ ප්‍රධාන සාධකයේ බවට පත් වෙන්නේ කුමක්ද? අපි අපිට මානව ශක්තිය ප්‍රධාන ශක්තියක් වෙන බව ඇත්ත.
හැබැයි ශක්තිය රඳා පවතින්නේ අපි බෙදීමෙන්ද අපි එකතු වීමෙන්ද. අපි සතුව තිබෙන ප්‍රධානම ශක්තිය වන අපේ මානව සම්පතේ ශක්තිය රඳා පවතින්නේ අපගේ සමගි භාවය වෙනුවෙන් පමණයි. අපි බිඳුනොත් අපේ ශක්තියින් දුබල වෙනවා. අපි බෙදුනොත් අපේ ශක්තියින් දුබල වෙනවා. අපි එකිනෙකා කෙරෙහි වෛරය, ක්‍රෝධය, සැකය, ගැටුම නිර්මාණය වුණොත් අපේ ප්‍රධානම ශක්තිය දුබල වෙනවා. ශ්‍රී ලංකාව ආගම් කීපයක් අදහන ජනතාවක් ඉන්න රටක්. තමන්ට අනන්‍ය වූ සංස්කෘතින් කීපයකින් හෙබි ජනතාවක්. ඒ වගේම ප්‍රධාන වශයෙන් භාෂාවන් දෙකක් තමගේ මව් භාෂාව බවට පත් කරගත්තු ජනතාවක්. විශ්වාසයන්, සංස්කෘතීන්, ඇදහිම් වල වෙනස්කම් තිබෙනවා. අපි ආයුත්තේ කොතනටද? මේ වෙනස්කම් අපිට උපයෝගී කරගන්න පුළුවන් ගැටුම වෙනුවෙන්. මේ වෙනස්කම් අපිට අනේකාට එරෙහිව අවියක් හැටියට ඔසවා තබන්න පුළුවන්. හැබැයි එයම අපේ ශක්තියින් දුබල කර ගැනීම. අපේ පරමාර්ථ වන්නේ කුමක්ද? මේ වෙනස්කම් වලට ගරු කරමින් එකිනෙක ජන කණ්ඩායම් වල අනන්‍යතාවයේ පිළිගරගනිමින් එහෙත් ශ්‍රී ලාංකීය ජාතිය ලෙස අපි කල්පනා කරන නව පරිවර්තනීය යුගයක් අපිට අවශ්‍යයි. අපේ ශබ්දකෝෂයේ තියෙන අවලස්සනම වචන දෙක කුමක්ද? ජාතිවාදය, අන්තවාදී. එනිසා අපි විශ්වාස කරනවා ජාතිවාදය සහ අන්තවාදය විසින් විය හැකි වන්නේ අපි සතුව තිබෙන ශක්තියින් අපම ස්වයංවම විනාශ කර ගැනීමයි, දුබල කර ගැනීමයි. එනිසා මා නැවත නැවත සපත කරනවා අපි අපේ රටේ කිසිදු බෙදීමකට, ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩ නොදෙන බවත්, අපේ රටේ ජාතික සමගිය, අපේ රටේ ගොඩනැගීමේ ප්‍රධානම ශක්තිය අපි ගොඩනගන බවත් මේ රටේ ජනතාවට මා ප්‍රකාශ කරන්න කැමතියි. ඊළඟ ප්‍රධාන කාර්ය වෙන්නේ කුමක්ද? අපිට ශක්තිමත් මානව සම්පතක් ගොඩනගා ගැනීම, මානව සම්පතේ සමගිය නිර්මාණය කර ගැනීම, අනතුරුව ඒ සියලු දෙනාට නීතිය විධානයේ ආධිපත්‍ය සමානාත්මතාවයෙන් යුතුව සාධාරණව ඉෂ්ට කර ගැනීම. අපි රාජ්‍යයක් ගොඩනැගිය යුතුයි. අපි නව ශ්‍රී ලංකාව ගොඩනැගිය යුතුයි. සෑම දෙනාම නීතිය කියන රේඛාවට යටින් සිටිය යුතුයි. අපේ රට යලු පොදු ප්‍රවේශියා තුල නීතිය විධානයේ ආධිපත්‍ය පිළිබඳව විශ්වාසය තහවුරු කර යුතුයි. මම හිතනවා කිසිදු නිවැරදි පුද්ගලෙක් නීතිය විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීමට බියවන්නේ නැති බවක්, සෑම නිවැරදි පුද්ගලයෙක්ම නීතිය විධානයේ ආධිපත්‍ය අපේක්ෂා කරන බවත් අප දන්නවා. ඒත් නීතිය විධානයේ ආධිපත්‍ය නොසලකා හරිනෝ බිඳ දමන ලද අයවලුන් නීතිය විධානයේ ආධිපත්‍ය තහවුරු වෙනවාට බිය බවත් අප දන්නවා. එනිසා අපට පැවරී තිබෙන කාර්යභාරය ශ්‍රී ලංකාව ගොඩනැංවීමේදී ගොඩනගමු ශ්‍රී ලංකා කියන තේමාවට පණ ලැබෙන්නේ අපි අපේ නීතිය විධානයේ ආධිපත්‍ය නිසි පරිදි තහවුරු කිරීමෙන්.